හෙල්ලෝ good morning guys. ඉතින් මං අද ඔයාලා එක්ක යන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙන ගොඩක් ලස්සන වෝටර්ෆෝල් එකක් ගාවට. ඉතින් මේකට කියන්නේ රායල්ල කියලා. ඉතින් මේක නම් නෙවෙයි රායල්ල. තව උඩට යන්න ඕන රායල්ල බලන්න. ඉතින් අර ගොඩක් ෆේමස් නැති දියැල්ල. ඒ වුණාට මේ ආරංචි හැටියට ගොඩක් ලස්සනයි කියලා තමයි කියන්නේ. ගොඩක් ෆොටෝ ෂූට් එහෙම කරන ප්ලේස් එකක් මේක. ඉතින් අද වීඩියෝ එකේ විස්තර යන ගමන් කතා කරමු. ඒ වගේම මේක තියෙන ලොකේෂන් එක මම කියන්න. අපිට යන්න තියෙන ලස්සන අඩිපාරක් මම ඔයාලට පෙන්නන්න. ඉතින් මෙන්න මේ හරහා තමයි යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු දියැල්ල උඩට. ඉතින් guys මං එද්දි ටිකක් වැස්සා මේ ඒ හින්දා දීසෙල් කාලා තියෙන්නේ හොඳටම ගල්ල එහෙම පරිස්සමෙන් ඕන යන්න නැත්තම් ඩවුන් වෙන්නද බෑ වෙන්නේ. ඉතින් අපිට යන්න මේ කැලෑ පාරකුත් තියෙනවා මෙතන අඩිපාරක්. ඒත් එක්කම මේ දියැල්ල මේ ඇල පාර දිගේ යන්නත් පුළුවන්. අපි ඇල පාර දිගේ යමු. ඉතින් මේක තියෙන්නේ මේ උඩුගම හිනිදුම පාරේ මාපල ගමින් හැරිලා එන්න ඕන මේ නාගොඩ පැත්තට යන්න නැතුව. ටිකක් හොයාගන්න අමාරුයි. ඒක මං කිව්වේ මේ ලොකේෂන් දාගත්තට මැප් එකේ ටිකක් අමාරුයි හොයාගන්න. ඉතින් guys මේ වතුර එහෙම ඔයාලට පේන ඇති ක්ලීන් ඩීප් වෝටර් එකක් තියෙන්නේ. පට්ට ගැඹුරුයි වගේ පේන විදිහට. පතුල පේනවා. ඒ වුණාට පේන විදිහට ගැඹුරුයි. යමුඩ දියැල්ල මේ කිට්ටුව තමයි තියෙන්නේ. මහදුරක් නැහැ. ඉතින් මේ තියෙන්නේ මොන රායල්ල ගාවට ඇවිල්ලා තින්නේ. ගොඩක් දුරක් නැහැ අර මේ බැහැලෙන අඩිපාරෙන් පස්සේ. ඉතින් මේක තමයි guys රායල්ල. මාරම ලස්සන මේ පරිසරයක් තමයි තියෙන්නේ. එන්වයරන්මන්ට් එකේ එහෙම පට්ට කූල්. ඉතින් guys ඔයාලා දකින්න ඇති මේ අවට වටපිටාවේ තියෙන සුන්දරත්වය. තව පෙන්නන්නම් ඉස්සරහට. ඉතින් මේ වෝටර්ෆෝල් එකේ සවුන්ඩ් එක, කුරුල්ලොන්ගේ සවුන්ඩ් එක, ඒ වගේම මේ හුළඟේ සවුන්ඩ් එක. ඇත්තටම මේ සවුන්ඩ්ස් වලට මම ගොඩක්ම ආසයි. ඒ නිසාම තමයි මම මේ උදේ මෙන්නෙත් මේ වගේ තැන් වලට. මොකද කට්ටිය එද්දි අමාරුයි පොඩ්ඩක් රස විඳින්න. ඉතින් මේ දියැලට ඇවිල්ලා අදත් අපි
රසම රස කෑම රෙසිපි එකක් try කරලා බලමු. ඉතින් අද හදන්න යන රෙසිපියට මම කියන්නේ මේ නාන් රොටි වගේ જાතියක්. ඉතින් මම හරියටම නම දන්නේ නැහැ. අපේ අම්මා තමයි මේ රෙසිපි එක මටත් කියා දුන්නේ. එහෙනම් අපි මේ ගල් තුනක් තියාගෙන දර ටිකකුත් හොයාගෙන හදාගමු. මම ගෙනාපු එළවලු ටික හොදගත්තා. අපි මේ ටික ඊළඟට කපා ගමු. ඉතින් මම නාන් රොටියට ඕන කරන මිශ්‍රණය ගෙදරින්ම හදාගෙන ආවා. ඇත්තටම හරිම පහසුයි මේක හදාගන්න. මේක හදාගන්නේ පාන් පිටි අරගෙන ඒකට ලුණු බිත්තරයක් එහෙම දාගෙන පොල් කිරි දාන්න ඕන. ඉතින් පොල් කිරි දාන එක අත්‍යවශ්‍යමයි. ඊට පස්සේ හොඳට මේක කවලම් කරගන්න ඕන. ඇත්තටම මේ උකු ගතියක් එන විදිහට කවලම් කරගන්න ඕන. මෙන්න මේ විදිහට මේක දාගන්න ඕන.
ඉතින් guys ඔන්න නාන් රොටි මම හදාගත්තා. ඉතින් අර ගානට රවුමටම ආවේ නැහැ. මොකද මගේ ෆස්ට් ටයිම් නිසා try කරේ. ඒ වුණාට රොටි 5ක් 4ක් විතර හදාගත්තා සාමාන්‍යයෙන් මේ size වගේ පොඩි size එකකින්. ඒ වගේම sausages දෙවල් එකක් දාගත්තා. sausages, onion, sauce, ඒ වගේම bell pepper මේ ටික දාලා අපි කාලා බලමු වැස්සකුත් වෙන්න හදන්නේ. කියලා කට ගන්න උන්නේ නැහැ. ආයේ පාරක් වැස්සා. විනාඩි 5ක් විතර වැස්ස තිබ්බා. මේ පැති වලට ඉතින් මෙහෙම තමයි වැස්ස ෂුවර් කරන්න බෑ. සෙට් කලාප නිසා. රයිට් ඉතින් අපි කාලා බලමු කොහොමද කියලා. රායල්ලට ඇවිල්ලා හදපු sausages දෙවල් එකයි. අපි අලුතෙන් හදපු රොටි රෙසිපි එකයි. නම දන්නවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. chili sauce එකත් අපි try කරලා බලමු. ඉතින් guys මම රායල්ල සමීපයටම ඇවිල්ලා තින්නේ. මෙතනින් උඩක් තව දියැලක් තියෙනවා වගේ සවුන්ඩ් එකකින් තමයි කියන්නේ. බලමු පොඩ්ඩක් උඩට නැගලා. ඉතින් guys මේ මාර විදියට ලුස්සනවා. වැස්ස නිසා ඉතින් ඔයාලට පේන්නේ නැති කොච්චර දියසෙවල් කාලාද කියලා දෙන්නේ මේ ගල දිගේ තමයි යන්න තියෙන්නේ. ඉතින් වහින කාලේට සමහර විට මේ ගලෙනුත් වතුර දාන හැටි මේ දියැලේ. ඉතින් මේකුත් තමයි තියෙන්නේ දැනට. ඒ වගේම මේවා නම් ස්වභාවික ගල් වන කියන්න බෑ. එක්කෝ බෝර දාලා පුපුරවපු ඒවා වෙන්න ඕන. දෙකක් තියෙනවා එතන. ඒ වගේම මම පල්ලෙහාත් දැක්කා තව දෙකක් විතර. අපි වටෙන් යමු. මොකද මේ ගොඩක් ලුස්සනවා. මං ෆ්ලූස් එක දාන්න නිසා මේ ලුස්සන්න බලන නිසා. ඉතින් guys ඔන්න මං උඩට ආවා. පට්ටම ගේමක් දුන්න උඩට එන්න. මොකද ලුස්සනවා මාර විදිහට. තේන අය පරිස්සමෙන් ඉන්න. ඔයාලට මම පෙන්නන්නම් පල්ලම. මේ බලන්නකෝ.
මාර විදිහට දීසෙල් කාලා තින්නේ. මෙතනින් තමයි වතුර ටික ගලාගෙන යන්නේ. ඉතින් මෙච්චර වෙලා රායල්ලේ කියලා හිතාගෙන පල්ලෙහාට වෙලා හිටියා. ඒ වුණාට ඇත්තම රායල්ල මෙන්න මෙතන තියෙනවා. පිස්සුවක් බලන්නකෝ. මේ ඉතින් මේකෙන් තමයි වතුර ගලන්නේ. මේ දවස්වල වතුර නැහැ. අනේ මන්ද හොඳටම වැස්සත් එක්ක. ඉතින් බලන්නකෝ මේ පළල මේ දියැල්ලේ සම්පූර්ණයෙන්ම මේ ගල් තලාව මාර විදිහට පළලයි. වහිද්දි ඉතින් මේ ඔක්කොගෙම වතුර එනවා කියලා තමයි කිව්වේ. මම බයික් එක දාපු දෙන නැන්දා. ඉතින් ගයිස් ආයේ වහින්න තමයි හදන්නේ ගොරවනවත් එක්ක. මම මෙහෙම දියැල්ලේ පල්ලෙහාට බැහැලා බයික් එක තියෙන තැනට ගිහිල්ලා එහෙම යන්න තමයි හැදුවේ. අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම ගිහින් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එහෙනම් ලබන සතියේත් හම්බෙමු මේ වගේ ලස්සන එන්වයරන්මන්ට් එකකට ගිහිල්ලා රසම රස කැමරා රිව්‍යුත් එක්ක. See you next video.